guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම අද ආවේ thumbnail එකේ ඔයාලා දැක්කනේ අද මම කතා කරන්න යන්නේ මොකක්ද කියලා. ඉතින් මම අද ආවේ මම දැන් සති දෙකක් තිස්සේ විතර try කරන මගේ healthy skin එකේ රහස කියලා දෙන්න. ඉතින් මම ඔය ඩීටොක්ස් ඩ්‍රින්ක් එක මම දැන් පාවිච්චි කරන්න නම් සති දෙකක් විතර. ඉතින් ඕකේ අඩංගුයි මම මෙතනින් පෙන්නනවා වගේ මේ හැමදේම පිපිඤ්ඤා, ලෙමන්, කැරට්, බීට්රූට් එතකොට වතුර ස්වල්පයක් ඕනේ. තව ඉඟුරු ඕනේ. ඔන්න ඔය ටික තමයි මම මේකට ඇඩ් කරගත්තේ. ඉතින් ඕකෙන් ජූස් එකක් විදියට බ්ලෙන්ඩර් එකට දාලා හදාගෙන මම ඉතින් සති දෙකක් විතර ඕක පාවිච්චි කරා. ඇත්තටම මේක සුදු වෙනවා වෙන සුදු වෙන කෙනෙක්ට නම් මේක ඕනේ නැහැ. මම මේ කියන්නේ හෙල්ති විදියට ස්කින් එක ලස්සන කරගන්න කැමති ඔයා වෙනුවෙන්. ඉතින් මේක බලන ඔයා ඉන්නවා නම් මම පොඩි දෙයක් කියනම් මේකට පොඩ්ඩක් මී පැණි ටිකක් කලවම් කරගෙන බොන්න. එතකොට අපේ මූණේ තියෙන පිම්පල් වලට ගොඩාක් ලොකු උපකාරයක් වෙනවා මේ ඒ දේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ පින්වන ප්‍රයෝජන වලින් ලොකු උදව්වක් වෙයි ඔයාලගේ ස්කින් එක ඇත්තටම බ්‍රයිට් කරගන්න. මගේ මෙතන පිම්පල් එකක් නම් තියෙනවා. හැබැයි මේ පැත්තේ නැහැ. තාම මම බොන ගමන් මේ පිම්පල් එක නම් මේ දැන් ගොඩ දවසක් ඒකට පොඩි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනේ. හැබැයි මේකෙන් මම අදහස් කරන්නේ අපේ ස්කින් එක ගොඩාක් හෙල්ති ලුක් එකක් ගන්න පුළුවන්. ස්වභාවික ලස්සනක් තමයි මේ ඩ්‍රින්ක් එකකින් ඉන්නේ. ඉතින් ඔයාලට මම කියනවා මෙන්න මේ ඩ්‍රින්ක් එක පාවිච්චි කරලා බලන්න කියලා. අමතරයක් විදියට මම දැම්මේ මී පැණි දාලා බලන්න. ඒක නොබීත් බොන්න පුළුවන්. හරිම රසයි. ඇඹුල් රසක් තමයි ගොඩක් තියෙන්නේ. සීනි රසට අතුරු ඇඹුල් රසක්. බීලා බලන්න. හැබැයි මං කියනවා මේක පෙරන්න එපා. පෙරුවොත් එහෙම ඉතින් අපි හදන එකේ කිසිම ගුණයක් නැහැනේ. ඉතින් මං කියනවා ඔයාලට මේක පෙරන්න නැතුව normal drink එකක් විදියට බොන්න. සාමාන්‍ය සතියකටම හදාගත්තොත් ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා බොන්නත් පුළුවන්. නැත්නම් මේක අයිස් කැට විදියට හදලා බොන වෙලාවට වතුර එකට දාලා ඒක කූල් විදියටත් පානය කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව කරන්න. මම නම් මේක ඔරිජිනල් විදියට ජූස් ඒ වෙලාවෙම බොනවා. නැත්නම් හදලා තියලා කූල් වෙන්න තියලා තමයි බොන්නේ ඊළඟ දවසේ උදේ. ඉතින් අදට මම ගිහිල්ලා එන්න මේ පොඩි ටිප් එක තමයි මම අද ගෙනාවේ. මට රිසල්ට් තියෙන දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ටිප් එකත් කරලා බලන්න. ඉතින් ලයිෆ් විත් නවෝ අදට සමුගන්න ඔයාලගෙන් කරලා බලන්න. කමෙන්ට් එකකුත් දාන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.